හෙලෝ එවරිවාන් ඉතින් කොහොමද ඔන්න අද හයා කයා වීඩ එකක් තරම් අරගෙන ආවේ හයායකට හදාගන්න පුළුවන් හාගරෝත් සිරම් එකක් එහොනතන් ටොනික් එකක් කියලා කියන්නත් පුළුවන් මේකට මූලිකවම පාවිච්චි කරන්න අපි රෝස්මරි කියලා කියන්නේ ඇත්තටම අපේ ස්කැල්ප් එකේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරලා හයා ග්‍රෝත් එක හොඳට බූස්ට් කරන්න පුළුවන් වගේම කොණ්ඩේ ගොඩාක් යන ප්‍රශ්න කොණ්ඩේ ගොඩාක් තුනී වෙන ප්‍රශ්න තියෙනවා නම් ඔයාටත් ගොඩාක් වැදගත් වෙනවා ඒ වගේම ඩැන්ඩ්‍රෆ් තියෙන ස්කැල්ප් එකක් නම් තියෙන්නේ මේ ඩැන්ඩ්‍රෆ් කන්ට්‍රෝල් කරන්නත් ඒ වගේම අපේ හිසකෙස් මූලය හොඳින් ශක්තිමත් කරන්නත් ඒ වගේම කොණ්ඩේට හොඳ ෂයිනි ලුක් එකක් කරන් දෙන්නත් මේ රෝස්මරි වලට පුළුවන්. මෙතන මම අරගෙන තියෙන පැකට් එක නම් පොඩක් විතර දවස් පරක් වුණා හදන්න ගන්න නැත්නම් ෆ්‍රෙෂ් රෝස්මරි ගන්න තියනවා නම් ඇත්තටම ගොඩාක් හොඳයි. හෙයා ටොනික් එක හදන්න මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මැටි මුට්ටියක් මැටි හට්ටියක් ඉතින් ස්ටේන්ලස් ස්ටීල් භාජනයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් ඇලුමිනියම් නම් පාවිච්චි කරන්න එපා මැටි මුට්ටියක් තමයි මම පාවිච්චි කරේ රෝස්මරි පැකට් එක රුපියල් 100ක් වගේ තමයි උනේ ඉස්සර නම් රුපියල් 60ට තිබුණා මට මතක විදිහට ඊට පස්සේ මම එකතු කරගන්නවා උළුහාල් කරාඹනටි කුරුදු උළුහාල් කියලා කියන්නේ අයර්න් සින්ක් විටමින් B6 වගේ දේවල් වලින් බහුල ඒ වගේම අපේ හෙයා ෆෝල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් අලුතින් හිසකෙස් වර්ධනය කරන්න පුළුවන් හෙයා ෆොලිකල්ස් හොඳට ශක්තිමත් කරන්න පුළුවන් ඖෂධයක් කුරුඳු කියලා කියන්නේ අපේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් බහුල කැල්සියම් අයර්න් මැග්නීසියම් වගේ දේවල් වලින් බහුල ඒ වගේම බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරලා අපේ බැක්ටීරියා දිලීර මේ ආසාදන වලින් ආරක්ෂා කරගෙන එයා ග්‍රෝත් එක වැඩි කරන්න පුළුවන් දෙයක්. කරාඹනටි කියලා කියන්නේ විටමින් C, අයර්න්, කැල්සියම් බහුල අපේ හිසකෙස් මූලය හොඳින් ශක්තිමත් කරන්න පුළුවන් කොණ්ඩේ තුනී වෙන එක අඩු කරගන්න පුළුවන් නැචරල්ම ෂයින් එකක් අරගෙන දෙන්න පුළුවන් ඒ වගේම හොඳටම අකලට හිසකෙස් පැසෙන එකට ලොකු විසඳුමක් මේ කරාඹනටි වලටත් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම පේරකොලත් එකතු කරා මම මෙතනදී විටමින් C, විටමින් B, ඇන්ටිඔක්සිඩන්ට් සහ ෆ්ලේවොනොයිඩ්ස් වලින් බහුල දෙයක් තමයි මේ පේරකොල කියලා කියන්නේ. මේ හැම කොළ ජාතියක්ම ගද්දි හොඳට හොදලා ගන්න. ඉතින් පේරකොල වලිනුත් අපේ කොණ්ඩේ හෙයා ෆොලිකල්ස් ශක්තිමත් කරන්න පුළුවන්. හෙයා බ්‍රේකේජස් තියෙන දේවල් රිපෙයාර් කරන්න පුළුවන්. ඒ වගේම අපේ කොණ්ඩේ ගොඩාක් යනවා නම් ඒකටත් ගොඩක් හොඳයි. ඒ වගේම ස්කැල්ප් එක හොඳට ක්ලීන් විදිහට තියාගන්නත් පුළුවන්. හෙයා එකේ thickness එක වැඩි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ කොහොඹ කොළ. කොහොඹ කොළ කියලා කියන්නේ ඇන්ටි බැක්ටීරියල් ඇන්ටි ෆංගල් ප්‍රොපර්ටිස් ගොඩාක් තියෙනවා. ඉස් කබල ආශ්‍රිතව යම් කිසි දිලීර බැක්ටීරියා ආසාදන තියෙනවා නම් ඒවටත් ගොඩාක් හොඳයි. ඉතින් ෆැටි ඇසිඩ්ස්, විටමින් E, ඇන්ටිඔක්සිඩන්ට්ස් මෙන්න මේ පෝෂක පදාර්ථ වලිනුත් අන්තර්ගත වෙනවා. ඉතින් ගොඩාක් ඔයාගේ ඩැන්ඩ්‍රෆ් ස්කැල්ප් එකේ තියෙන විවිධාකාර දිලීර ප්‍රශ්න තියෙනවා නම් ඒකටත් හොඳයි. හෙයා ග්‍රෝත් එක ප්‍රොමෝට් කරගන්නත් ඉතින් අපිට කොහොඹ කොළ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කරපිංචා කොළ ඉතින් සාමාන්‍යයෙන් අයර්න්, බීටා කැරොටින්, විටමින් B, ඇන්ටිඔක්සිඩන්ට්ස්, ඇමයිනෝ ඇසිඩ්ස් වගේ දේවල් වලින් පරිපූර්ණ නිසා අපේ කොණ්ඩේ අලුතින් වර්ධනය කිරීම වැඩි කරගන්න ඒ වගේම කොණ්ඩේ අකලට හිසකෙස් පැසෙන එක අඩු කරගන්න ඒ වගේම කොණ්ඩේ හෙයා රූට්ස් ස්ට්‍රෙන්ත් කරගන්න ඒ වගේම කොණ්ඩේ ගොඩක් තුනී වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකටත් ගොඩක් හොඳයි. ඒ වගේම අපේ එහා එකේ ටෙක්ස්චර් එක ඉම්ප්‍රූව් කරගන්නත් හොඳයි. ඊට පස්සේ ඉතින් හොඳ පිරිසුදු වතුර දාලා විනාඩි 10ක් 15ක් වගේ හොඳට බොයිල් කරලා ගොඩ වෙලා බොයිල් කරන්න එපා. හොඳට බොයිල් කරලා මේක චුට්ටක් වතුර හිඳිලා මේ සාරය වතුරට එකතු වුණාට පස්සේ අපිට ස්ප්‍රේ බොටල් එකක දාලා සතියක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉදිනේදා හදන්න ඉතින් කරදරයිනේ. වොෂ් එකක් දාගන්න පැයකට විතර කලින් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය වොෂ් එකක් දාගත්තට පස්සේ ඉතින් කොණ්ඩේ මේක ස්ප්‍රේ කරලා තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයත් යූස් කරලා බලලා මට රිසල්ට්ස් කියන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. බයි.